මේ මල කීයද එතකොට? 450. ක්‍රාෆ්ටින් චූටි. මොකද කරන්නේ? මම අම්මට මලක් හදන්න උදව් කරනවා. එහෙමද? අම්මා මල් හදනවද? මේ තියෙන්නේ අම්මා හදපු මල්ද? ලස්සනයිනේ. ඔයා දන්නවද මේවේ ගණන්? මට කියන්නකෝ මේ මල. ලස්සන මලක් නේද? මේ මල කීයද? 350. 350යිද? ලස්සනයිනේ. මේක මට ගන්න පුළුවන්ද? චූටි අපිට මේක ඔන්ලයින් ගෙන්නව ගන්න පුළුවන්ද? පුළුවන්. මට 10ක් වගේ ගන්න ඕනේ. එතකොට කීයට දෙන්න පුළුවන් මේක? 300ට. 300ට දෙන්න පුළුවන්. ලාභයිනේ. 10ට අඩුවෙන් ගත්තොත් 350යිද? හරි. එතකොට මේ තව જાති තියෙනවනේ. මේ අම්මා හදන්නේ මල් සේරම නේද? අපි තියෙනවා බ්ලූ කලර් තියෙනවා, රෙඩ් කලර් තියෙනවා. ඔරෙන්ජ් කලර් එකක් තියෙනව නේද? ඔයා මේක කලර් එක අඳුරනවද? මොකද්ද මේ කලර් එක? ඔරෙන්ජ් කලර්. ඔරෙන්ජ් කලර් නේද? චූටි මේ මල කීයද එතකොට? 450. 450යිද? ලාභයිනේ. මට මේන් 10ක් ගන්න ඕන. කීයටද ඔයාලට දෙන්න පුළුවන්? 400ට? 10ට අඩුවෙන් ගත්තොත් 450යි නේ? දැන් ඔයත් මේ මලක්ද හදන්නේ? නේ. ඔය වැඩකාරයා නේ? මේ තව මල් තියෙනවනේ? මේ මල කීයද? 450. 450යි. ඒකත් ඔග ගත්තොත් 400ට දෙනවද ඔයගොල්ලෝ? අපිට ඔන්ලයින් ගෙන්නව ගන්න පුළුවන්ද? පුළුවන්. එතකොට ඔයගොල්ලෝගේ කියන්නකෝ මට පේජ් එකේ නම? වීනු ක්‍රියේෂන්. වීනු කියන්නේ ඔයාටද? ඔයාටද වීනු කියන්නේ? නේ මේ එතකොට වීනු ක්‍රාෆ්ටින් නේද? ඔයගේ WhatsApp නම්බරේ මතකද ඔයාට? චූටි WhatsApp නම්බරේ කියන්නකෝ මට. 076 23 13 643 076 23 13 643 නේ? WhatsApp message එකක් දැම්මොත් එහෙනම් මට ගන්න පුළුවන් නේ? මේ තව ලස්සන මල් තියෙනවනේ චූටි ඔයා ගාව. ඔයා මල් වත්තක නින්නේ නේ? නේ මේ බලන්න මේ මල. මට කියන්නකෝ මේ මල් වාස් එක කීයද කියලා? 550. 550ද? මෙච්චර ලස්සන එකක් ඔයා 550ට දෙනවද? ඔයා නම් මාරයි චූටි. අම්ම ගොඩක් මහන්සි වෙනවනේ මේක හදන්න. ඔයාත් උදව් කරනවද අම්මට? මේකත් 550යි නේ? නේ. ලස්සන මල් ටිකක් මේ වාස් එක 10ක් හෝ 10ට වැඩිපුර ගන්නව නම් 500යි. එතකොට මේ වාස් එක 10ක් හෝ 10ට වැඩිපුර ගන්නව නම් 400යි. මේ වාස් එක 10ක් හෝ 10ට වැඩිපුර ගන්නව නම් 300යි. එකක් හෝ 10ට අඩුවෙන් ගන්නව නම් 350යි. මේ වාස් එක 450යි. මේකත් 450යි. මේක 550යි. 550යිද? නේ මරුනේ. එහෙනම් චූටි දැන් එතකොට බලන් ඉන්න නැන්දල මාමලාට මොකද්ද කියන්න ඕන? මේ වාස් ඕන නම් මැසේජ් එකක් දාන්න. අපේ WhatsApp නම්බරේට නේ? ඕඩර් එකක් දැම්ම දාන්න නේ? චූටි අපි ගාව ගොඩක් තියෙනවද ඉතුරු වෙලා? නෑ. පොඩ්ඩයි තියෙන්නේ නේ? ඒකෙන්ද දැම්ම ඕඩර් එකක් දැම්මොත් අපිට පුළුවන් ඉක්මනටම ඔයගොල්ලෝගේ ඕඩර් එවන්න නේද? එහෙනම් හැමෝටම ආයුබෝවන්. ආයුබෝවන්.